හයි මම අහිංසයි. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් මම ගොඩ දවසකින් වීඩියෝ එකක් ගෙනාවේ නැති නිසා හිතුවා මේ ප්‍රොඩක්ට් එක රිවිව් කරන්න. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ Oralga බ්‍රෑන්ඩ් එකේ එන ස්කින් ලෝෂන් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන මම දැනගත්තේ TikTok එකේ ගර්ල් කෙනෙක් දාලා තිබුණු වීඩියෝ එකකින්. ඉතින් ඒ වීඩියෝ එකේ ගොඩක් අය ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්සස් ෂෙයා කරලා තිබුණා. හොඳ පොසිටිව් කමෙන්ට්ස් තිබ්බා. ඉතින් ඒ නිසා මට හිතුණා මටත් මේක අරගෙන බලන්න. ඉතින් මට හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් නැත්තම් මේක හරියන්නේ නැති ප්‍රොඩක්ට් එකක් නම් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මට හොඳ රිසල්ට් එකක් තියෙයි. මොකද මම දැන් මේක පාවිච්චි කරන්න අරන් මාසයක් විතර. ඉතින් ඇත්තටම මේක පාවිච්චි කරන්න කලින් මම පාවිච්චි කරේ කොරියන් බ්‍රෑන්ඩ් එකක ඇලෝ ජෙල් එකක්. ඉතින් ඒක දැන් out of stock. ඉතින් රීස්ටොක් වෙනකම් මම බලන් හිටියා. ඉතින් ඒ අතරතුරදී තමයි මම මේ ප්‍රොඩක්ට් එක දැක්කේ. ඉතින් ඇත්තටම මේකට මට ගියේ රුපියල් 300යි. මම ගත්තේ කීල් සුපර් මාකට් එකේ ෆාමසි එකකින්. ඉතින් ඒගොල්ලෝ මට කිව්වා මේකේ ටයිප්ස් දෙකක් තියෙනවා කියලා. තැඹිලි පාට ලිඩ් එක තියෙන්නේ අලුහම් වලට. කොළ පාට ලිඩ් එක තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකට ස්කින් ලෝෂන් එක. ඉතින් අලුහම් තියනවා නම් ඔයාට ඒ ප්‍රශ්නෙට ඕන සොලියුෂන් එකක් විදියට මේකේ තැඹිලි පාට එක පාවිච්චි කරන්න පුළුවන්. මට එහෙම ඉෂුව එකක් නැහැනේ. ඒ නිසා මම ගත්තේ කොළ පාට ලිඩ් එක තියෙන මේ ලෝෂන් එක. ඉතින් මේක ඇත්තටම ලෝෂන් එකක් කිව්වට මේක සීරම් එකක් වගේ ලික්විඩ් ෆෝම් එකක් තියෙන්නේ. ඉතින් ෂවර් එකෙන් පස්සේ ඔයාට මේක day and night apply කරන්න පුළුවන්. අත් දෙකටයි කකුල් දෙකටයි. ඉතින් මම personally පාවිච්චි කරන්නේ රෑට. මම සාමාන්‍ය ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් උදේට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම රෑට මේක පාවිච්චි කරනවා ෂවර් එකෙන් පස්සේ. මේකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා අපිට. ඉතින් ඒ වගේම මේකේ main ingredients තුන තමයි glycerin, එතෙල් ඇල්කොහොල් ඒ වගේම බොරෙක්ස්. ඉතින් මේ තුනම ඔයාලා දන්නවා ගොඩක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වලට පාවිච්චි කරනවා අපේ මොයිස්චර් එක තියාගන්න රැක ගන්න අපේ ස්කින් එකේ වෝටර් බැරියර් එක රැක ගන්න තමයි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන මේන්ලි තියෙන්නේ. ඉතින් ගොඩාක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වල මම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම දැකලා තියෙනවා. හැබැයි විශේෂයෙන් මේ බොරෙක්ස් එක මේකේ වයිටමින් C තියෙනවා මේ ඉන්ග්‍රීඩියන්ට් එකේ. ඉතින් ඔයාලා දන්නවා දැන් තමක් වයිටමින් C කියන්නේ ස්කින් ලයිට්නින් වෙන්න හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් හොඳ විටමින් එකක්. ඉතින් ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකෙනුත් ඔයාට වගේ ස්කින් එක ලයිට් කරගන්න පුළුවන්. ඩ්‍රයි වෙන එක අඩු කරන ගමන්. ඉතින් ගොඩාක් වෙලාවට මේ තියෙන වෙදර් එකත් එක්ක හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ස්කින් එක ඩ්‍රයි අවුට් වෙන එක. ඉතින් මගේ නම් එහෙම ගොඩාක් ලොකුවට ස්කින් එක ඩැමේජ් වෙලා නැහැ. හැබැයි මං හිතනවා මේ ඩ්‍රයි ස්කින් එක නිසා ගොඩාක් ප්‍රශ්න තියෙන ඇති. ඉතින් එයාලට හොඳ සොලියුෂන් එකක් නැතුවත් ඇති තාම හම්බුනේ. ඉතින් ඇත්තටම ගොඩාක් සල්ලි දීලා ලොකු බ්‍රෑන්ඩ්ස් වලට ගිහින් ඒවා සෙට් වෙන්නේ නැත්නම් අපරාධේ. ඉතින් මේක නම් රුපියල් 300යි. මේක විත් ලෝකල් ප්‍රොඩක්ට් එකක්. ඉතින් පාවිච්චි කරලා බලන්න. මොන දේ පාවිච්චි කරන්නත් කලින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ස්කින් ටයිප් එකෙන් ටයිප් එකට බොඩි එකත් ටයිප් එකෙන් ටයිප් එකට වෙනස්. ඉතින් ඔයාලා ස්කින් ටෙස්ට් එකක් කරලා පැච් ටෙස්ට් එකක් කරලා අහලා බලන්න මේක ඔයාලා යූස් කරන්න හොඳද කියලා. මොකද මේකේ තියෙන සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් වලට ඔයාලට දැවිල්ල කැසිල්ල වගේ වෙයි. එතකොට ඔයාලට තියෙන කන්ඩිෂන් එක තව දුරටත් වර්ස් වෙනවට වඩා අපිට ඕන එක අඩු කරගන්නනේ. ඒ නිසා ස්කින් පැච් ටෙස්ට් එකක් කරලා බලන්න. ඉතින් මට පර්සනලි මේකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒකයි මම ෂෙයා කරගත්තේ. ඉතින් මේක දැන්ටම පාවිච්චි කරන අය ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් ෂෙයා කරන්න. එතකොට අනිත් අයට මේක හොඳ වැදගත් වෙයි. ඉතින් ඇත්තටම පර්සනලි මම ආයෙත් ගොඩක් දුරට මේක දිගටම පාවිච්චි කරයි. හැබැයි
ගොඩාක් කාලයක් මම දැක්ක ගොඩක් අය තියෙනවා අවුරුදු 10 15 අවුරුදු 30 පාවිච්චි කරා කියලා. හැබැයි මම පර්සනලි ගොඩාක් කාලයක් එකම ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මම හිතන එක ස්කින් එකටත් හරියන්නේ නැහැ. එකම ප්‍රොඩක්ට් එකක් හුඟක් කල් පාවිච්චි කරන එක. ඒ නිසා මම මේක දැනට පාවිච්චි කරනවා. ඉතින් මීට වඩා හොඳ එකක් හම්බුනොත් මම ඒ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරයි. ඉතින් දැනට මේක මගේ ෆේවරිට් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ඩ්‍රයි ස්කින් තියෙන අයට මේක හොඳ දෙයක් වෙයි කියලා මං හිතනවා. try out කරලා බලන්න. ඉතින් ලංකාව වුණම ෆාමසි එකකින් ඔයාලට ගන්න පුළුවන් වෙයි. ඉතින් අරගෙන ඔයගොල්ලෝ ෂෙයා කරගන්න ඔයගලන්ට කොහොමද results. මට සති 4කින් results තියෙනවා. ඔයගලන්ට කොච්චර කල් යයිද කියලා මට කියන්න අමාරුයි. ඉතින් අරගෙනම use කරලා බලන්න. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා මම. So bye.